දෙනාම ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඉන්දියාවේ පසු කාලීන දේශපාලන බලය ස්ථාවර කරගන්නා ලද මොගල් අධිරාජ්‍ය සහ එහි පරිහානිය පිළිබඳව. මොගල් අධිරාජ්‍ය ආරම්භය ගැන කතා කරනවා. රුසියාවේ තුර්කිස්තානට අයත් පර්ගාන නම් වූ කුඩා රාජ්‍යයේ පාලකයාගේ පුත්‍රයා වශයෙන් කටයුතු කරන ෂයිරුද්දීන් මහම්මද්ගේ උපත සිද්ධ වෙනවා. එතුමා හඳුන්වනවා ව්‍යාග්‍රහ යන අන්වර්ථ නාමයෙන්. තවත් එතුමාට බාබර් කියලාත් කියනවා. තම පියාගේ මරණයත් සමග ටිමූර් වංශිකයෙක් වූ මෙතුමාට සියසුන හම්බ වෙනවා. එමෙන්ම සිය මුත්තණුවන්ගේ මරණය හේතුවෙන් ටිමූර් වංශිකයන්ට අයත් වෙලා පැවතිච්ච සමර්කාඩ්හි සියසුනද වර්ෂ 1497 වර්ෂයේ බාබර්හට හිම්මෙනවා. නමුත් අභ්‍යන්තර කැරලි කෝලාහල හේතුවෙන් සමර්කාඩ් අතහැරලා පලා යාමට සිද්ධ වෙන බාබර්හට 1504 දී කාබුල් අල්ලා ගැනීමට එතුමා සමත් වෙනවා. වර්ෂ 1524 දී තරුණ වියට පත්වෙච්ච බාබර් විසින් පංජාබයේ දෞලත් ખાන් අලාඋද්දීන් සහ රාණා සංඝ යන අයගේ සහයෙන් ඉන්දියාවට පැමිණ පංජාබය කොල්ල කෑම ආරම්භ කරන අතර කෙසේ වුණත් එතුමාට එහි දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. පාලන ප්‍රදේශයට උස්බෙකිස් වරුන්ගෙන් පහර දීම නිසා බාබර්හට ඉන්දියාව අතහැරලා පලා යාමට සිද්ධ වෙනවා. බාබර් නැවත වතාවක් ඉන්දියාවේ දේශපාලන බලයට මැදිහත් වෙනවා. ඒ තමයි 1526 දී බාබර් ඊබ්‍රාහම් ලෞදි සමග සටන් වැදීම ආරම්භ කරනවා. 1526 අප්‍රේල් 21 වෙනිදා පානිපත් තැනිතලාවේ සිද්ධ වෙන මේ සටනින් බාබර් ජයග්‍රහණය ලබනවා. බාබර් සතු විශාල හමුදාවක් පැවතුනේ නැහැ. නමුත් ඔහු සතුව පැවතිච්ච තුවක්කු සේනාංකයේ ආධාරය නිසා ඉන්දීය හමුදාව පරාජයට පත් වෙනවා. මොහුගේ අගනගරයේ විදිහට තෝරාගන්නේ ඉන්දියාවේ ආග්‍රා නගරය. බාබර්ට එරෙහිව වරින් වර රාජ්පූත්වරු සුල්තානා මොහම්මද් ලෞදි ආදී පිරිස් සටන් වලට පැමිණෙනවා. බාබර්හට පුයුමාන්, කම්රාන්, හින්දල් සහ අස්කාරි යන පුතුන් 4 දෙනා බාබර්හට සිටිනවා. හුයුමාන්ගේ රාජ්‍ය කාලයේ ගත්තහම ගුජරාටයත් සමග සටන් කරලා ගුජරාටය අල්ලා ගැනීමට හුයුමාන් සමත් වෙනවා. මහා අධිරාජ්‍යයක් වෙච්ච අක්බර් රජතුමාගේ පියා විදිහට සැලකෙන්නේද හුයුමාන්. අක්බර්ගේ දේශපාලන බලය ගැන කතා කරනවා නම් ඉන්දියාව තුල ශ්‍රේෂ්ඨ දේශපාලන බලයක් ගොඩනගා ගන්නා ලද පාලකෙක් විදිහට අපිට අක්බර් පාලකයා හඳුන්වා ගන්න පුළුවන්. මහා අක්බර් රජතුමාගෙන් පස්සේ ඉන්දියාවේ දේශපාලන බලය ස්ථාවර කරගන්නා ලද මොගල් රාජ්‍යය බවට පත් වෙන්නේ ජහාන්ගීර්. මොහුගේ පාලන බලය තුලත් ඉන්දියාව තුල කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් සිද්ධ කරනවා. ඊට අමතරව මොහුගෙන් පස්සේ ඉන්දියාවේ දේශපාලන පරිහානිය ගත්තාම මොගල් අධිරාජ්‍යයේ පරිහානිය උදා වෙනවා. මොගල් අධිරාජ්‍යයේ පරිහානිය සහ බිඳ වැටීම සිද්ධ වෙන්නේ බහදූර් ෂාගේ පාලන කාලයේදී. 1857 ඇතිවෙන සිපොයි කැරැල්ල අවස්ථාවේදී බහදූර් ෂා විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව කටයුතු කරනවා. මේ අවස්ථාවේදී ඉංග්‍රීසීන් නැගී සිටීම ආරම්භ කරන අතර දඬුවමක් වශයෙන් බහදූර් ෂාව අත්අඩංගුවට අරගෙන තනතුරින් පහ කරලා ඔහුව සිරකරුවෙකු වී රැන්ගුන්හිදී මරණයට පත් වෙනවා.